මෙවර 2025 මේ සාමාන්‍ය පෙළ ලියන ආදරණීය දුවදරුවා වෙනුවෙන් තමයි මේ විතරණේ වැඩසටහන පටන් ගත්තේ. එතකොට මේ විතරණේ වැඩසටහනේ සිංහල භාෂාව, ඒ වගේම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, දෙමළ, ICT ආදී ප්‍රධාන විෂයන් මූලික කරගෙන තමයි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. එහෙනම් දරුවනේ මේ අපේ වැඩසටහනත් එක්ක වැදගත් සාර්ථක මේ වෙද්දි විශාල ප්‍රතිචාර ලැබෙමින් සිටින වැඩසටහනක් තමයි විතරණේ වැඩසටහන. කෑගල්ලේ අපේ පවත්වන ෆස්ට් ආයතනයේ මගින් පවත්වන විතරණේ වැඩසටහන. ඉතින් මුලින්ම අපි සාකච්ඡා කරා විචාර කීපයක්. අද අපි අන්තිම කාල සීමාව තුළ බලාපොරොත්තු වෙනවා දරුවනේ හොඳට මේ දියමන්ති මාලය සම්බන්ධ විචාරය මතක තියාගන්න. කෙටි කතා කලාවේ පුරෝගාමී ලෙස සඳහන් කරන අපේ ප්‍රධාන නිර්මාතෘවරයා ගැන අපි සාකච්ඡා කරනවා. එහිදී දරුවනේ කෙටි කතා දෙකක් අපිට හම්බ වෙනවා. අපට වැසිකිළියක්, ඒ වගේම දියමන්ති මාලය ආදී වශයෙන් දරුවනේ මතක තියාගන්න. දෙන්න මේ දියමන්ති මාලය සම්බන්ධව මේ පාර අපි පේපර් සාකච්ඡා කරද්දී ගිය පාර පේපර් වගේම ඊට කලින් පේපර් වලත් එක්ක සාකච්ඡා කරද්දී බොහෝ දුරට අපි අනුමාන කරනවා දරුවනේ දියමන්ති මාලය කියන මෙන්න මේ ਵਿਚාරය අපිට යම්තාක් දුරට අපේ ලකුණු මට්ටම සාධනයේ වැඩි කර ගන්නට යම්කිසි සහයෝගයක් ලබා දෙයි කියලා. මොකද අනුමාන කරන්න පුළුවන් මේ දියමන්ති මාලය කියන මේ ਵਿਚාරය අපට එක්ක එකතු වෙයි කියලා. මුලින්ම ළමයි අපි බලාපොරොත්තු වෙන ඊළඟට අපි අනාගතේ ඇයි අපි මේ ਵਿਚාර ඉගෙන ගන්නෙ? ඇයි අපි මේවා ඉගෙන ගන්නෙ කියන එක මුලින්ම අපි ඔළුවට දාගන්නට ඕන. නිකන් ඔහේ එන්නම් වාලි පන්ති ඇවිල්ලා මේවා ඉගෙන ගන්නට වැඩිය යම්කිසි අරමුණක්, යම්කිසි සාධනයක්, සාධන මට්ටමක් තියනවාද කියලා අපි හොඳට අවබෝධ කරගන්නට ඕන. එතකොට ඉගෙනුම් ඵල කෙටි කතා කරුවා ඔහුගේ නිර්මාණ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. මුලින්ම පුතේ මතක තියාගන්න කෙටි කතා කරුවා සහ ඔහුගේ තොරතුරු පිළිබඳව නේද? යම්කිසි එයාගේ තොරතුරු පිළිබඳ අපි දැනුමක් ලබා ගන්නවා මේ සම්බන්ධයෙන්. කෙටි කතා කොහෙන්ද ආරම්භ කරේ? උදාහරණ කරේ අපි මුලින්ම අපට වැසිකිළියක් කියන කෙටි කතාව සම්බන්ධව සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරා ඒ වගේම නිර්දිෂ්ට කෙටි කතාවට පාදක වූ ප්‍රධාන අත්දැකීම් හඳුනාගෙන ප්‍රකාශ කරයි. නිර්දිෂ්ට කෙටි කතාවට පාදක වූ ප්‍රධාන අත්දැකීම් පාදක කරගෙන පුතා මේ කෙටි කතා නිර්මාණය වෙනවා. කෙටි කතාව කියවා අවස්ථා සම්බන්ධ දක්වයි. අවස්ථා සම්බන්ධ අපි කතා කරා යම්කිසි අවස්ථාවක් මූලික කරගෙන සිදුවන කෙටි කතා, නවකතා නේද? ගීත යම්කිසි අවස්ථා සම්බන්ධ මූලික කරගෙන සිදුවෙනවා. නිර්දිෂ්ට කෙටි කතාවේ ගැඹුරු කෙටි කතා ලක්ෂණ හඳුනා ගැනීම. ඒ වගේම දියමන්ති මාලයේ කෙටි කතාව රස විඳින්මින් ਵਿਚාරය කිරීම. දැන් මේ දියමන්ති මාලයේ තියෙන්නේ මොනවද කියන එක රස විඳීම. දැන් අපි කතා කරා ළමයි බුද්ධිල කාව්‍ය, මිසිරිපා, සිංහබාහු, මගවැළුම නේද? මේ ආදී දේවල් අපට වැසිකිළියක් මේ ආදී ਵਿਚාර රාශියක් අපි කතා කරන ඇවිල්ලා සතර කම්මාන්ත්‍රණය ඊට පස්සේ ආදී ਵਿਚාර සාකච්ඡා කරමින් දිගට ඇවිල්ලා ඔන්න අපිට වැදගත් ਵਿਚාරයක් හම්බ වෙනවා පුතේ. My dear. What is it? But don't look at this. The elephant got out. A car. When? And
Right. The crease, Matty Green. Skipper. Talking experience. 124 matches. Pretty impressive record that. She'll be delighted to come in at this Win. stage. Straight on the reverse sweep. Oh, wonderful batting. She's going to start with the boundary. Love that intent. Done. A great time to come in. Big score on the board. Lead. Steering down the barrel of a big total. Just 1 point in. Straight on to the reverse sweep.